කොහොමද ඉතින් මගේ යාළුවන්ට? ඕන්න ඉතින් 2024 අවුරුද්දත් ඉවර වෙලා අපි 2025 අවුරුද්දටත් ආවා. මේ අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මං ඕගොල්ලන්ට අරගෙන ආවේ ලයන් කින් කතාවේ දෙවනි කොටස. ඒමත් නැත්තං අපේ සිම්බගේ තාත්තා වුණ මූෆාසගේ කතාව. මං හිතනවා ඔයා දැනටමත් සිම්බගේ කතාව බලලා ඇති කියලා. ඒම බලන්න බැරි වුණා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඉක්මනට මේක බලලා එන්න හොඳේ. ඒනම් ඉතින් වැඩි කතා නැතුව සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වුණ අය ඒකත් කරගෙනම වීඩියෝ එකට ලයික් එකකුත් දාලම අපි යමු කතාව බලන්න. කතාව ඉස්සර වෙලාම පටන් ගන්නේ ගොඩක් කරදර හිත්‍රිදීම් අහිමිවීම් වලට මුහුණ දෙන්න වෙලා අන්තිමේටම රජකම හම්බුණ අපේ සිම්බගෙන්. එයත් දැන් තාත්තා වගේම ගාම්භීර සිංහයෙක්. එතකොට අපේ නාලා කොහෙද? මේ ඉන්නේ අපේ නාලා. එයාට මේ වෙනකොට තවත් පැටියෙක් හම්බ වෙන්න ඉන්නේ. ඉතින් චාරිත්‍රානුකූලව පැටියව බිහි කරන්න සිංහයන්ට වෙනම තැනක් තියෙනවා. නාලත් මේ වෙනකොට ඒ තැනට ගිහිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට මතක ඇති නේද අපේ පිස්සු ඩබල වුණ වල්ලූරවයි මුගටියවයි. ඒ දෙන්න තමයි දැන් සිම්බට කැලේ තියෙන විස්තර ටික වාර්තා කරන්නේ. හැබැයි ඉතින් එයාලා දෙන විස්තරවල නම් වැඩි දෙයක් ගන්න නැහැ හොඳේ. තව ඔයාලට මතක ඇති පළවෙනි කතාවේ අවසානයේදී සිම්බටයි නාලටයි පුංචි සිංහ පැටියෙක් හම්බ වුණා. එයාත් දැන් ටිකක් විතර ලොකුයි. එයාට නම දාලා තියෙන්නේ කියාර කියලා. සිම්බත් මේ ලෑස්ති වෙන්නේ කියාරව අපේ පිස්සු ඩබල්ට බාර දීලා නාලව බලන්න යන්න. හැබැයි ඉතින් මේ වෙනකොට පොඩි කුණාටුවක් අත ළඟ තියෙන්නේ. කියාරට ඒකින්ද බයයිලු තනියම මෙහෙට වෙලා ඉන්න. සිම්බා ඊට පස්සේ කියනවා බය වෙන්න එපා, නිර්භීත වෙන්න. ටෝමාන්සා කොම්බු ඔයා දිහාම බලාගෙන ඉඳී කියලා එයා මෙතනින් පිට වෙලා ගියා. සිම්බා ගියපු ගමන් පිස්සු ඩබල පුංචි කියාරට කතන්දරයක් කියලා දෙන්න පටන් ගත්තා. ඒ කතාව තමයි දරුණුම දරුණු ස්කාව පරාද කරලා දැම්මේ කොහොමද කියලා. හැබැයි ඉතින් මේ ඩබල ඒ කතාව කියන්නේ නම් පොඩ්ඩක් විතර වෙනස් කරලා. මොකද මේ කතාවේ සිම්බා ඉන්න ඕන තැන ඉන්නේ මේ ඩබල. ඒ කියන්නේ ස්කාව කන්දෙන් පල්ලෙහාට දාලා ඉවරයක් කරලා තියෙන්නේ මේ ඩබල. හැබැයි ඉතින් දෙන්න ඉච්චර වීරකමක් කරාට කියාර වගේම අකුණු ගහනවටත් මේ ඩබල බයයි. කොහොමරි මේ වෙලාවේ කියාරා දකින්නවා මේ ගුහාවෙන් එහා පැත්තේ ඉන්න පුරෝහිත වඳුරා වුණ රෆීකිව. කියාරා ඉතින් එයාලකට දුවගෙන ගිහිල්ලා කිව්වා එයාගේ අම්මයි තාත්තයි එයාව දාලා ගියා. ඒ වගේම එයා ගොඩක් අකුණු ගහනවටත් බයයි කියලා. රෆීකි කිව්වේ සිම්බත් ඔයාගේ වයසේදී අකුණු වලට ගොඩක්ම බයයි. ඒක නැති කරේ එයාගේ තාත්තා මුෆාසා කියලා. රෆීකේත් එක්කම කියාරට මුෆාසගේ කතාව කියලා දෙන්න පටන් ගත්තා. ඔන්න දැන් තමයි හරියටම අපේ කතාව පටන් ගන්නෙ. මේ කතාව කියන කාලේ වෙනකොට මුෆාසා ඇවිල්ලා කියාරා වගේම පුංචි සිංහ පැටියෙක්. ඒ වගේම එයාගේ අම්මයි තාත්තයි රජ පවුලක සිංහයෝ නෙමෙයි. එයාලා සාමාන්‍ය සිංහයෝ දෙන්නෙක්. මේ කට්ටිය දැන් ජීවත් වෙන කැලේට ලොකු නියගයක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මුෆාසගේ අම්මා කියනවා මේ අහස අවසාන වෙන තැන ජලය, ආහාර, ගස්වැල් වලින් පිරුණු පාරාදීසයක් තියෙනවා. ඒට කියන්නේ මිලේලේ කියලා. අපි දැන් ඒ තැන හොයාගෙන එහෙට යන්න හදන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අම්මා සින්දුවකින් ඒ තැන කොච්චර ලස්සන තැනක්ද කියලා මුෆාසට හරිම සුන්දර විදියට කියලා දෙනවා. මේම ටික වෙලාවක් යනකොට අහසේ ඉඳන් වැහි බින්දු 1 2 බිමට ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ කාලෙකට පස්සේ මෙහෙට වැස්සක් වහින්න අත ළඟ කියන එක. සත්තුත් ඉතින් මේකට ගොඩක් සතුටු වෙලා උඩ පැන ගඟ ඇතුළට එකතු වෙන්න පටන් ගත්තා. මුෆාසත් ඉතින් ඒ සත්තු එක්කම ගඟ මැදට පැනලා හිතේ හැටියට නටන්න පටන් ගත්තා. මේම ටික වෙලාවක් යනකොට ගඟේ වතුර එන්න වැඩි වෙන්න පටන් ගත්තා. අනිත් සත්තු ටික මේක දැකලා මෙතනින් එළියට ගියත් මුෆාසට එළියට ය아가න්න බැරි වුණා. අම්මයි තාත්තයි දෙන්නත් වතුරට පැනලා මුෆාසා ළඟට එන්න හදනකොටම ගඟ උඩ පැත්තේ ඉඳලා විශාල වතුර පාරක් ඇවිල්ලා තුන් දෙනාම ජල පාරට අහු වුණා. හැබැයි ඉතින් තාත්තා කොහොම හරි මේ වතුරත් එක්ක පොර බදලා මුෆාසාව අල්ලලා සොරවුව පැත්තට විසි කරලා දැම්මා. ඒත් ඉතින් කොල්ලට අම්මා ළඟට ය아가න්න බැරි වුණා. වතුරේ ගහගෙන ආපු තඩි අලියෙක් සොරවුවේ වැදිලා ඒක කැඩිලා වතුර පාරත් එක්කම මුෆාසා පල්ලෙහාට ගහගෙන ගියා. ටික වෙලාවකට පස්සේ මුෆාසට පුළුවන් වුණා ගඟේ තිබ්බ කොටේ එක එල්ලෙන්න. හැබැයි එයා මේ වෙනකොට අම්මගෙනුයි තාත්තගෙනුයි ගොඩක් ඈතට පාවෙලා ඇවිල්ලා. මේ විදියට මුෆාසා කොටෙත් එක්කම ගඟේ ගොඩක්ම පල්ලෙහාට ගියා. ටික වෙලාවක් යනකොට මුෆාසා වගේම සිංහ පැටියෙක් ඇවිල්ලා එයාට කතා කරන්න පටන් ගත්තා.
එයාගේ නම තමයි ටාකා. මේ පළාතේ ඉන්න සිංහ රජතුමාගේ පුතා. මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරේ මුෆාසා ඉන්න පැත්තට විශාල කිඹුලෙක් එන්න පටන් ගත්තා. කොල්ලත් ඉතින් ටකා ඉන්න පැත්තට වේගෙන් පීනගෙන ආවත් ටකාට යව ගොඩට ඇද ගන්න බැරි වුණා. හැබැයි ඉතින් කොල්ලගේ වෙලාවට ටකාගේ අම්මා ඇවිල්ලා කිඹුලට සද්දයක් දාලා මෙතනින් එලවලා දැම්මා. හැබැයි ඉතින් ටකාගේ අම්මයව බේර ගත්තට ඒගොල්ලන්ගේ රැළට එක්කන් යන්න කැමති වුණේ නැහැ. මොකද එයාලගේ නීතියක් තියෙනවලු අයාලේ යන අයව රැළට එකතු කරගන්නේ නැහැ කියලා. මුෆාසා ඊට පස්සේ හරිම දුකෙන් එයා අයාලේ යන කෙනෙක් නෙමෙයි ගම් වතුරකට අහුන හින්දා අම්මවයි තාත්තවයි මගැරිලා මෙහාට පාවෙලා ආවා කියලා කිව්වා. ටකාගේ අම්මා වුණ ඒෂේටත් මේකට දුක හිතිලා එයා තීරණය කරා රජතුමා ළඟට මේ පුංචි සිංහ පැටියව එක්කන් යන්න. ඒෂේ කිව්ව විදියටම රජතුමා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ මුෆාසව එයාලගේ රැළේ තියාගන්න. මේ රජතුමාගේ නම තමයි ඔබාසි. එයා ටිකක් විතර ලොකුකමින් ඉන්න හරිම කම්මැලි සිංහයෙක්. ඔබාසි මේ වෙලාවේ මුෆාසට පොඩි අභියෝගයක් දෙනවා. ඒ තමයි ඔයා ටකාව පරාද කරොත් දිගටම මෙහෙ ඉන්න පුළුවන් කියලා. ඒ දෙන්නට දුන්න අභියෝගය තමයි කැලේ ඇතුලේ තියෙන මැරිච්ච ගහ ළඟට දුවලා ආපහු මෙතෙන්ට දුවගෙන එන එක. මුෆාසත් ඉතින් ඒ අභියෝගය බාරගෙන ටකත් එක්ක ඒ ගහ පැත්තට දුවන්න පටන් ගත්තා. පොඩි දෙන්න ඉතින් මේක තරඟයක් විදියට නෙමෙයි ජොලියක් විදියට තමයි කරන්න පටන් ගත්තේ. කොහොමරි මෙයාලා දෙන්න යන මැරිච්ච ගහ ළඟට යන්න පොඩි වතුර වලවල් ටිකකිනුත් එගොඩ වෙන්න තියෙනවා. මුෆාසත් දුවගෙන ගිහිල්ලා වතුර වලක් ඇතුළට ඇදගෙන වැටුණ පාර එයාට මතක් වුණා එදා වතුර පාරට අහුවෙලා අම්මවයි තාත්තවයි මග ඇරුණ හැටි. කොල්ලා ඒකට හොඳටම බය වෙලා ගොඩ බිමින් ගිහිල්ලා දිරච්ච ගහ පහු කරන්න හැදුවත් ආයෙමත් එයා වතුර ඇතුළට ඇදගෙන වැටුණා. හැබැයි ටකා එයාට මුකුත් වෙන්න දුන්නේ නැහැ. එයාට වතුරෙන් ගොඩට එන්න උදව් කරලා ආයෙමත් දෙන්න තරඟය පටන් ගත්තා. මේම දුවලා දිනුම් කනුව ලං වෙනවත් එක්කම ටකා එයාගේ වේගය අඩු කරලා මුෆාසට තරඟය දිනන්න ඉඩ දුන්නා. ඒ දෙන්නට මේ වැඩේ විනෝදයක් වුණාට ඔබාසිගෙන් නම් ටකාට හොඳටම බැනුම් ගහන්න වුණා. අයාලේ යන සිංහපැණියෙක්ට එයා පෙරදුනා කියලා. හැබැයි ඉතින් ටකාගේ අම්මා ඒෂේ නම් කිව්වේ ටකා ඒ කරේ ගොඩක් හොඳ වැඩක් කියලා. දැන් ඉතින් ඔබාසිට මුෆාසව එයාලගේ රැළේ තියාගන්න වෙනවා. ඒක හින්දා එයා මුෆාසව බාර දුන්නා ඒෂේට. එයාලා ඉන්න තැනට එවන් නැතුව ගෑනු ළමයි ඉන්න තැන මුෆාසව තියාගන්න කියලා. දෙන්න ඉතින් මේ විදියට කැලේ ඇතුලේ සතුටින් ගත කරන ගමන් ටිකෙන් ටික ලොකු මහත් වුණා. ඒ වගේ මේ දෙන්න හොඳ සහෝදරයොත් වුණා. හැබැයි ඉතින් ඔබාසිටයි අනිත් සිංහයන්ටයි මේ දෙන්නගේ මේ විනෝදය හරිම කරදරයක් වුණා. ඒකින්ද එයා ටකාව එයා ළඟ තියාගෙන මුෆාසව එලවලා දැම්ම ආයෙමත් ගෑනු සිංහයෝ ටික ළඟට යන්න කියලා. ඔබාසි ටකාට කිව්වේ ඔයා එයත් එක්ක වැඩි ආශ්‍රයයක් තියාගන්න එපා. මොකද කවදාරි දවසක එයා ඔයාව පාවලා දෙයි. අයාලේ යන අය කරන්නේ මේ දේ තමයි කියලා. ඔබාසි තව කියනවා ඔබාසි කරන දේවල් ඉගෙනගෙන ටකාටත් මේ රජකම එයාගෙන් පස්සේ අරගන්න කියලා. හැබැයි ඉතින් ඔබාසි කරන්නේ දවස තිස්සෙම නිදාගන්න එක තමයි. ඒකලු රජ කෙනෙක්ට කරන්න තියෙන එකම වැඩේ. ඒත් ඉතින් මුෆාසට නම් එහෙම උනේ නෑ. එයා හැදුනේ වැඩුනේ ඒෂේත් එක්ක හින්දා ඒෂේයාට දඩයන් කරන හැම විදියක්ම කියලා දුන්නා. දැන් මුෆාසට පුළුවන් S2 පියාගෙන හැතැම්ම ගානක් දුර ඉන්න දඩයමක් වුණත් ලේසියෙන්ම හොයාගන්න. ඒෂේ කිව්වේ මුෆාසට තියෙන මේ හැකියාව වෙන කිසිම පිරිමි සිංහෙක් ළඟ නැහැ කියලා. හැබැයි මුෆාසා කියන්නේ ඔබාසි කවදාවත් එයාව රැළේ කෙනෙක් හැටියට පිළිගන්නේ නැහැ. ඒ වගේම මට ටකා වගේ රජ කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ කියලා. මේ හැම දෙයක්ම ටකා හැංගිලා ඉඳලා බලාගෙන හිටියේ. ඒෂේ ඊට පස්සේ මුෆාසට යුගල වශයෙන් දඩයන් කරන හැටි උගන්වන්න පටන් ගත්තා. ටකත් ඉතින් එයාලා කරන දේ හැංගිලා බලාගෙන ඉන්නේ. ඒත් එකපාරටම හරි අමුතු සුදු සිංහයෝ දෙන්නෙක් ඒෂේ ඉන්න පැත්තට එන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි උන් දුවගෙන ඇවිල්ලා ඒෂේවත් අල්ලගත්තා. මුෆාසා මේක දැකලා වේගෙන් ගිහිල්ලා එතෙන්ට පැනලා ඒ සිංහයොත් එක්ක කරට කර සටන් කරන්න පටන් ගත්තා. හැබැයි ටකා එතෙන්ට ආවේ නෑ. එයා බයගුල්ලෙක් වගේ අම්මව එතන දාලා ආයෙමත් රැළ ඉන්න පැත්තට දුවන්න පටන් ගත්තා. මුෆාසා කොහොමරි මේ සිංහයෝ දෙන්නත් එක්ක හැප්පිලා එක්කෙනෙක්ව ඉවරයක් කරලම දැම්මා. මේක දැක්ක අනිත් සුදු සිංහයා හොඳටම බය වෙලා මෙතනින් ඈතට දුවන්න පටන් ගත්තා. ඒෂේත් මේ වෙලාවේ මුෆාසාව පාලනය කරගෙන කිව්වේ ඔයා ගොඩක් නිර්භීත සිංහෙක් කියලා. ඒෂේ ඊට පස්සේ ඔබාසි ළඟට ගිහිල්ලා කිව්වා කවදාවත් දැකලා නැති අවතාර වගේ සුදු පාට සිංහයෝ දෙන්නෙක් අපිට පහර දුන්නා කියලා.
මුෆාසා එතන හිටියේ නැත්තම් මම අද ජීවතුන් අතර නැහැ. හැබැයි ටකා බයගුල්ලෙක් වගේ එතනින් පැනලා ගියා කියලා. ඕබාසි ඒක අහලා මුෆාසා ළඟට ගිහිල්ලා එයාට ස්තුති කරා ඒෂේව බේරගත්ත එකට. ඒත් මුෆාසා කිව්වේ අපි ඉක්මනට සූදානම් වෙන්න ඕන. මොකද එයාලා ආයෙමත් මේ පැත්තට එයි කියලා. ඕබාසි ඊට පස්සේ එයා ළඟ හිටිය සිංහයෙක් ඒ පැත්තට යවුවා ඔත්තු බලන් එන්න. ටකත් මේ වෙලාවේ ඔබාසිට එතන වුණ දේ තේරුම් කරන්න හදනවා. හැබැයි ඔබාසි නම් එයා කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. අනිත් පැත්තෙන් බයේ පැනලා ගිය සුදු සිංහයා එයාගේ රැළේ ඉන්න තැනට ගිහිල්ලා. කියපු ගමන් ඒ රැළේ නායක සිංහයා ඇහුවේ එයාගේ පුතා කොහෙද කියලා. එතකොට මුෆාසා මරලා දාලා තියෙන්නේ මේ සුදු සිංහ නායකයාගේ පුතා. කොහොමරි මේ නායක සිංහයාට ඒකට තරහා ගිහිල්ලා එයා බේරිලා ආපු සිංහයාවත් මෙතන හිටිය ගෑනු සිංහයන්ට කියලා ඉවරයක් කරලා දැම්මා. මේ ඔක්කොම සිද්ධි ටික ඔබාසියවපු ඔත්තුකාර සිංහයා ඈතට වෙලා බලාගෙන හිටියේ. අනිත් පැත්තෙන් ඔබාසි ටකාට හොඳටම බයිනවා එයා අම්මව බේරගන්න ඉදිරිපත් නොවුන එකට. ඒත් එක්කම ඔත්තුකාර සිංහයාත් මෙතෙන්ට දුවන් ඇවිල්ලා කිව්වේ එයාලා මේ පැත්තට එන්න ලෑස්ති. ඒ වගේම අපේ හැම සිංහෙක්ටම එයාලගේ දෙන්න ගානේ සිංහයෝ ඉන්නවා කියලා. ඔබාසිත් මේක අහලා හොඳටම කලබල වෙලා එයා ටකාට කිව්වා ඔයා මෙහෙන් දුරකට ගිහිල්ලා අලුත් ජීවිතයක් පටන් ගන්න. මොකද මගේ පරම්පරාව ඔයා ඉස්සරහට අරගෙන යන්න ඕන කියලා. ඒ වගේ මෙයාව ආරක්ෂා කරන්න කියලා බාර දුන්නේ මුෆාසට. මුෆාසා ඊට පස්සේ ඒෂෙකෙන් ඇහුවා අපි කොහෙටද යන්නේ? අනික මට ඔයා නැතුව ගෙදරක් නැහැ කියලා. ඒෂේ එතකොට කිව්වේ ඔයයි ටකයි එකට ඉන්න තැන තමයි ඕගොල්ලන්ගේ ගෙදර. ඔය දෙන්න ඔයාගේ අම්මා කියපු පාරාදීසය හොයාගෙන යන්න කියලා. මුෆාසා ඊට පස්සේ හරිම දුකෙන් ටකාවත් එක්කරගෙන මෙහෙන් පැනලා යන්න පටන් ගත්තා. ටික වෙලාවකට පස්සේ සුදු සිංහයෝ ටික ඔබාසිලා ඉන්න ගහ ළඟට ආවා. ඒ දරුණු සිංහයා එයාගේ පුතාව මරපු කෙනා මෙතන නැහැ කියලා දැනගත්ත හින්දා ඔබාසිත් එක්කම අනිත් සිංහයෝ ටිකව ඉවරයක් කරලා දැම්මා. ටකාවත් එක්කරගෙන ඈතට දුවන මුෆාසට දැනුණා ඒෂේ දැන් ජීවතුන් අතර නැහැ. ඒ වගේම සිංහයෝ ටික දැන් මේ දෙන්න පස්සේ පන්නනවා කියලා. මුෆාසා ළඟත් දැන් කිසිම සැලැස්මක් නැහැ. එයා ටකාට කිව්වේ අපි මෙතන ඉඳන් පුළුවන් තරම් හයියෙන් ඉස්සරහට දුවන්න ඕන කියලා. මේව දුවලා ගිහිල්ලා ඒ දෙන්න නැවතුනේ විශාල ගඟක් ළඟ. මුෆාසා ඉතින් වතුරට බයින්ද එයා කිව්වේ අපි ආයෙමත් ගස් අතරටම දුවමු කියලා. හැබැයි ඉතින් ඒක කරන්න හම්බුනේ නැහැ. සුදු සිංහයෝ ටික එයාලගේ කිට්ටුවටම ඇවිල්ලා. මුෆාසා ඊට පස්සේ එයාගේ බය පැත්තකට දාලා ටකාවත් එක්කරගෙන ගල් උඩින් පැන මෙතනින් දුවන්න පටන් ගත්තා. කොහොමරි මෙහෙම දුවලා අන්තිමේට දිය ඇල්ලක් ළඟ ඒ දෙන්නම හිර වුණා. මෙතනින් එහාට කොහෙටවත් ය아가න්න බෑ. ඉතුරු වෙලා තියෙන්නේ පල්ලෙහාට පයින් එක විතරයි. මුෆාසා නම් කොහොමටවත් කැමති වෙන්නේ නැහැ මෙතනින් පල්ලෙහාට පයින්න. හැබැයි ටකා මේ වෙලාවේ එයාවත් ඇදගෙනම මෙතනින් පල්ලෙහාට පයින්නවා. දෙන්න ඉතින් කෙලින්ම ගිහිල්ලා වතුර ඇතුලේ. ඒ දෙන්න ඉතින් කරදරයක් නැතුව බේරුණ එකට සතුටු වෙන අතරේ සුදු සිංහ දේනුවකුත් උඩ ඉඳන් පල්ලෙහාට පැන්නා. හැබැයි ඌ වතුරට වැටුණා විතරයි මොකෙක් හරි ඌ අල්ලගත්තා. ඒ අල්ලගෙන තියෙන්නේ තඩි කිඹුලෙක්. ඒ ඇස්සේ අපේ දෙන්න එල්ලිලා හිටිය ගහේ අතත් කඩාගෙන ගඟේ පල්ලෙහාටම යන්න පටන් ගත්තා. කොහොමරි ඉතින් දෙන්න ඊට පස්සේ ඒකිනුත් බේරිලා සතුටු වෙන ගමන් එයාලගේ ගමන යන්න පටන් ගත්තා. මේම යනකොට මුෆාසට දැනුණා කවුරු හරි කෙනෙක් එයාලගේ වටේට කැරකෙනවා කියලා. හැබැයි ඉතින් මේ දෙන්න කොච්චර උත්සාහ කරත් ඒ කවුද කියලා මෙයාලට හොයාගන්න බැරි වුණා. අන්තිමේට ඉතින් ඒ වටේ කැරකුණ කෙනාම මේ දෙන්නගේ ඉස්සරහට ආවා. ඒ කෙනා ඇවිල්ලා සිංහ දේනුවක්. එයා මුළු රෑ පුරාම මේ දෙන්නගේ පස්සෙන් ඇවිල්ලා. ටකාට නම් එයාව දැක්ක ගමන්ම මේ සිංහ දේනුව ගැන පොඩි කැමැත්තක් ඇති වුණා. ඒ වගේම එයා ළඟ සාසු කියලා කුරුල්ලෙකුත් ඉන්නවා. සාසු තමයි අහසට පියාඹලා ගිහිල්ලා එයාට ඕන විස්තර ටික අරගෙන එන්නේ. කොහොමරි මේ ලස්සන සිංහ දේනුවගේ නම තමයි සරාබි. සරාබි ඊට පස්සේ මෙයාලගෙන් ඇහුවා ඔයාලා මේ කොයි පැත්තටද යන්නේ කියලා. මුෆාසා එතකොට කිව්වේ අපි මිලේලේ කියන පැත්ත හොයාගෙන යනවා කියලා. හැබැයි ඉතින් සරාබි නම් කිව්වේ එහෙම තැනක් මේ ලෝකේ නෑ. ඔයාලා මේ යන්නේ මිත්‍යාවක් පස්සේ කියලා. ඒත් එක්ක මේ අයට ඇහුණා වඳුරෝ කෑ ගහන සද්දයක්. මුෆාසත් ඒත් එක්ක මේ පැත්තට දිව්වා රෑ කෑමක් අත ළඟ තියනවා කියලා. කොහොමරි ඒ වඳුරු රංචුව ඉන්නේ මේ කැලේ තියෙන විශාල ගහක් උඩ. මේ වඳුරු රංචුව ඇතුලේ ඉන්නවා අනික් වඳුරන්ට වඩා ටිකක් වෙනස් වඳුරෙක්.
ඒ වඳුරා කෘමීන් එක්ක හඳ එක්ක කතා කර කර ඉන්නවලු. මේ කේස් එක අනිත් වඳුරන්ට ලොකු හිසරදයක් වුණා. ඒක හින්දා ඒ වඳුර ටික තීරණය කරා මේ අමුතු වඳුරව එයාලගේ රැළෙන් පන්නලා දාන්න. හැබැයි එක ගෑනු වඳුරෙක් විතරක් ඒ වැඩේට විරුද්ධව ඉස්සරහට ආවා. කොහොමරි මෙතන වෙන දේ තේරුම් ගත්ත අමුතු වඳුරා එයාම හිතලා මේ රැළ අතෑරලා දාලා මේ ගහෙන් බැහැලා යන්න ගියා. ඉතින් මේ වඳුරා වෙන කවුරුත් නෙමෙයි මේ කතාව අපිට කියන රෆීකි. රෆීකි මේ විදිහට ගහෙන් බැහැලා ටිකක් දුර ඇවිදගෙන යනකොට එකපාරට මෙයාගේ ඉස්සරහට පැන්නා මුෆාසා. හැබැයි ඉතින් රෆීකියාව ගණන් ගත්තේවත් නැහැ. මුෆාසටත් දැන් මේක හෙන ප්‍රශ්නයක්. මොකද පොතේ හැටියට මුෆාසව දැක්කම වඳුරා කඩාගෙන බිඳගෙන දුවන්න එපැයි. හැංගිලා හිටපු අනිත් අයත් ඉස්සරහට ඇවිල්ලා වඳුරගෙන් ඇහුවා ඇයි ඔයා දුවන්නේ නැත්තේ? අපි සිංහයෝනේ. අපි ඔයාව කයි කියලා බය නැද්ද කියලා. රෆීකි එතකොට කිව්වා මට එහෙම බයක් නැහැ. අනික ඔයාලා මාව මැරුවොත් මිලේලේ වලට යන පාර හොයාගන්න බැරි වෙයි කියලා. මොකද රෆීකි දන්නවලු එහෙට යන්න පාර. ඒ වගේ මෙයාගේ ගහ මිලේලේ වලට වෙලා බලන් ඉන්නවලු රෆීකි එහෙට එනකන්. මුෆාසත් එයාව විශ්වාස කරලා 5 දෙනාම ඊට පස්සේ මිලේලේ කියන පැත්ත හොයාගෙන යන්න පටන් ගත්තා. මුෆාසා එදා රෑ හොඳටම බය වෙලා ඇහැරුණා. එයාගේ අම්මවයි තාත්තවයි දැකලා. රෆීකිත් මේ වෙනකොට නිදි නැහැ. එයා වතුර වලක් මැද්දට වෙලා භාවනා කරනවා. මුෆාසා තිමීට එයාගේ ළඟට කිට්ටු කරා. හැබැයි එයා කියන මෙලෝ දෙයක් මුෆාසට නම් තේරුනේ නැහැ. කට්ටිය ඉතින් ඊළඟ දවසේ උදෙන්ම ආයෙමත් එයාලයි ගමන පටන් ගත්තා. මේම ගියපු එයාලට හම්බුණා තඩි පල්ලමකින් එගොඩ වෙන්න ඕන තැනක්. රෆීකි ඒත් එක්ක මුෆාසගෙන් ඇහුවා අපි මේක පහු කරන්නේ උඩින්ද එහෙමත් නැත්නම් පල්ලෙහින්ද කියලා. මුෆාසට එතකොට මතක් වුණා ඒෂේ කිව්වේ මේක ඇතුලෙන් යන්න කියලා. හැබැයි ඉතින් සරාබි නම් කිව්වේ අපි උඩින් යන එක තමයි ආරක්ෂිතම විදිය කියලා. මුෆාසා ඊට පස්සේ සරාබිට කිව්වා S2 වහගෙන ඔයාට දැනෙන දේ බලන්න කියලා. සරාබිත් S2 වහගෙන හුළඟට හොඳින් ඇහුම්කන් දෙන්න පටන් ගත්තා. එතකොට එයාට තේරුණා මුෆාසා කිව්ව කතාව ඇත්ත තමයි. අපි පල්ලෙහායින් ගියොත් තමයි ආරක්ෂිත කියලා. කට්ටිය ඉතින් ඊට පස්සේ පල්ලෙහාට බැහැලා හරිම විනෝදෙන් මේ ගමන යන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් සුදු සිංහයෝ ටිකටත් ඉව වැටුණා මුෆාසයි ටකයි තනියම නෙමෙයි මේ ගමන යන්නේ. තව කට්ටියක් එයාලත් එක්ක ඉන්නවා කියලා. ටකා මේ වෙලාවේ මුෆාසට කියනවා එයා සරාබිට ගොඩක් කැමති. එයාව යාළු කරගන්න විදියක් කියලා දෙන්න කියලා. මුෆාසා එයාට කිව්වේ එයාගේ ඇඟෙන් මල් සුවඳක් එනවා. ඒ කියන්නේ එයා මල් වලට ගොඩක් කැමති ඇති. ඒක හින්දා එයා ළඟට ගිහිල්ලා මල් ගැන මොන හරි කතා කරන්න කියලා. ටකත් ඊට පස්සේ ෂේප් එකේ සරාබි ළඟට ගිහිල්ලා එයාත් එක්ක මල් ගැන කතා කරන්න පටන් ගත්තා. මුෆාසා කිව්ව විදියටම එයා මල් වලට ගොඩක්ම ආස කෙනෙක්. මේ විදියට ටිකෙන් ටික මේ කට්ටිය ප්‍රපාතයෙන් ගොඩට ආවා. ඒත් එක්කම අලි රංචුවකුත් මෙයාලගේ ඉස්සරහින් යන්න පටන් ගත්තා. මේක දැක්ක මුෆාසා කිව්වේ මේක වෙන්න බැරි දෙයක්. අලි සංක්‍රමණය වෙන්න ඕන මේ පැත්තට නෙමෙයි කියලා. සාසුත් මේ වෙලාවේ දැක්කා සුදු සිංහයෝ ටික එහා පැත්තෙන් අපේ අය ඉන්න පැත්තට එනවා. ටකානම් කිව්වේ බය වෙන්න දෙයක් නැහැ. එයාලා මේ පැත්තට එන්න ගොඩක් වෙලා යයි කියලා. හැබැයි ඉතින් එයාලා ප්‍රපාතේ ඇතුලෙන් එන්නේ නැහැ. උඩින් පැන එන්න හදන්නේ. මේක දැක්ක මුෆාසා අලින්ගෙන් උදව් ගන්න හදනවා. හැබැයි අලියෝ නම් මුෆාසට කිසිම ප්‍රතිචාරයක් දැක්කුවේ නැහැ. සරාබි මේ වෙලාවේ කරන්නේ එතන තිබ්බ ගහකට නැගලා ඒකේ තිබ්බ මීවදයක් කඩලා පල්ලෙහාට දාන එක. එයා ඒ කරපු වැඩෙන් අලි ටික කුලප්පු වෙලා හතර අතේ දුවන්න පටන් ගත්තා. රෆීකිත් මේ අලි අස්සෙන් දුවලා ගිහිල්ලා මෙතන තිබ්බ ගහ උඩට නැගගත්තා. ටකානම් ඉතින් බයගොල්ලනේ එයා මොකුත් නොකර හැංගිලම හිටියා. සුදු සිංහයන්ටත් මේ අලි කලබලේ මැද්දේ අපේ අයව අල්ලගන්න හම්බුනේම නැහැ. අනිත් හොඳම වැඩේ කියන්නේ සරාබි මේ වෙලාවේ ගහෙන් පල්ලෙහාට වැටිලා අලියෙක්ගේ වැදිලා එහෙම්මම සිහි නැති වෙලා ගියා. මේක දැක්ක මුෆාසා කඩාගෙන බිඳගෙන අලි මැද්දෙන් සරාබි ඉන්න පැත්තට දුවන්න පටන් ගත්තා. ඒ අස්සේ සුදු සිංහයෝ මේ පැත්තට ආපු පාරත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මුෆාසත් මේ වෙලාවේ සරාබියෝ එතන තිබ්බ ගුහාවකට ඇදන් ගිහිල්ලා ආරක්ෂා කරන්න පටන් ගත්තා. අලි ටික ගියාට පස්සේ සුදු සිංහයෝ ටිකත් පල්ලම වටෙන් එන්න පටන් ගත්තා. හැබැයි යාලට ඒකට ලොකු වෙලාවක් යයි. රෆීකිත් මේ වෙලාවේ එල්ලිලා හිටිය අත්ත කඩාගෙන බිමට වැටෙනවා. අන්න ඒ විදියට තමයි රෆීකිගේ අතේ තියෙන පොල් එයාට හම්බ වුනේ. සරාබිටත් කිසිම කරදරයක් වෙලා නැහැ. වැදිච්ච පාරට යට සිහි නැති වෙලා විතරයි.
මුෆාසා මේ වෙලාවේ සරාබි බේරගත්තකේ ලකුණ එයා දාගත්තේ නැහැ. මුෆාසා සරාබිට කිව්වා එයාව බේරගත්තේ ටකා කියලා. මොකද ටකානේ දැන් සරාබිගේ පස්සෙන් යන්නේ. සරාබිට ටිකක් විතර ටකා ගැන කැමැත්තක් ඇති වුණා ඒක ඇහුවට පස්සේ. කොහොමරි කට්ටිය ඊට පස්සේ ආයෙමත් එයාලගේ මිලේලේ හොයාගෙන යන ගමන පටන් ගත්තා. මේම යනකොට එයාලගේ ඉස්සරහට හම්බුනේ හිම පිරිච්ච කඳු ගොඩාරියක්. දැන් මෙයාලට මේ කඳු පන්තියත් පහු කරගෙන යන්න වෙනවා. මුෆාසට වෙනද වගේම එදා රැත් එයාට සිද්ධ වුණ දේවල් මැවිලා පේන්න පටන් ගත්තා. මුෆාසා ඊට පස්සේ රෆීකි ළඟට ගිහිල්ලා ඇහුවා ඔයා දකින්න දේවල් කීයක් ඇත්ත වෙලා තියෙනවද කියලා. රෆීකි කිව්වේ එක දෙයක්වත් ඇත්ත වෙලා නැහැ. හැබැයි යාගේ හදවතට දැනෙනවලු මිලේලේ කියන්නේ ඇත්තම තැනක් කියලා. කට්ටිය ඊට පස්සේ ඊළඟ දවසේ උදෙන්ම ආයෙමත් එයාලගේ ගමන පටන් ගත්තා. ඒත් දැන් එයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි එයාලගේ අඩිපාරවල්. ඒවා හිම උඩ හොඳටම පේන්න තියෙනවා. මුෆාසා මේකට විසඳුමක් ඇටියට සාසුට කියනවා කඳු උඩ තියෙන හිම කඩලා එයාලගේ අඩිපාරවල් උඩට දාන්න කියලා. සාසුත් ඉතින් මුෆාසා කිව්ව විදියටම පියාඹල ගිහිල්ලා එයාගේ අත්අඩු දෙකෙන් හිම කඩලා අඩිපාරවල් උඩට දැම්මා. මුෆාසා ඒ කරපු වැඩේ හරියටම හරි ගියා. සුදු සිංහයන්ට පාර හොයාගන්න බැරුව එයාලා මේ හිම ගොඩේ අතරමං වුණා. සාසුත් ඉතින් හෙන සතුටින් මේ විස්තරය අරන් ගිහිල්ලා අපේ අයගේ කනේ තිබ්බා. සරාබිටත් මුෆාසාගේ වැඩේට සතුටු හිතිලා එයා ටිකක් මුෆාසට ලං වුණා. හැබැයි ඉතින් ටකා නම් ඒ වැඩේට එච්චර කැමති උනේ නෑ. කොළට පොඩ්ඩක් විතර ඒකට ඉරිසියා හිතුණා. මේ විදියට ටිකක් රෑ වෙලා මුෆාසා එයාලට කන්න දඩයමක් හොයන්න පටන් ගත්තා. කොහොමරි එයා හිටපු තැනට සරාබිත් මේ වෙලාවේ ආවා. මොකද එයාට මුෆාසව දැනෙන්න පටන් අරගෙනලු. අනික එයා දන්නවලු අලින්ගෙන් එයාගේ ජීවිතේ බේරගත්තේ ටකා නෙමෙයි මුෆාසා කියලා. මුෆාසත් ඒ කතාවලින් කොච්චර මගහැරලා යන්න හැදුවත් අන්තිමේට එයාටත් ඒක කරගන්න බැරි වුණා. මොකද එයාගේ හිතෙත් සරාබිට පොඩි කැමැත්තක් තියෙන හින්දා. මේ දෙන්නගේ මේ සිද්ධි ඔක්කොම ඈතට වෙලා ටකා බලාගෙන හිටියේ. ටකාටත් මේකට ගොඩක් අවුල් ගිහිල්ලා මුෆාසාව පාවලා දුන්නා කියලා හිත මෙතනින් ඈතට යන්න හදනකොටම හිම ගොඩ කඩාගෙන ටකා කන්දෙන් පල්ලෙයාට ලිස්සලා ගියා. ටකා මෙතනින් නැගිටිනවත් එක්කම එයා දැක්කා ටිකක් ඈතින් අතරමං වෙලා ඉන්න සුදු සිංහ රංචුවව. ටකාත් ඉතින් හිමීට එයාලා ඉන්න කිට්ටුවට ගියා. ඊට පස්සේ ටකා එයාලට කිව්වා ඔයාගේ පුතා මැරුවේ මුෆාසා. ඒ වගේම ඔයාලව හිම ඇතුලේ අතරමං කරෙත් මුෆාසා කියලා. ඒ වගේම ටකාට පුළුවන් කිව්වා මේ සිංහ රංචුවත් මිලේලේ වලට ගෙනියන්න. මොකද මුෆාසා ළඟ ඉන්න වදුරෙක් දන්නවා මිලේලේ වලට යන පාර කියලා. සුදු සිංහයා ඊට පස්සේ ටකාගෙන් ඇහුවා ඔයාගේ තාත්තව මරපු මට ඇයි ඔයා උදව් කරන්න කියලා. ටකා එතකොට කිව්වා මුෆාසා මගෙන් තාත්තව ඈත් කරා. ඒ වගේම අම්මවත් ඈත් කරා. ඒක නිසා මට එයාගෙන් පලි ගන්න ඕන කියලා. සුදු සිංහයාත් ඒක අහලා ටකා එයාගේ රැළේ කෙනෙක් විදියටයි එයාගේ පුතා හැටියටයි පිළිගත්තා. ටකා ඊළඟ දවසේ උදෙන්ම මුෆාසා ළඟට ගිහිල්ලා කිව්වේ එයා දඩේමක් හොයාගන්න එළියට ගියා. හැබැයි මොකුත් මෙයාට හොයාගන්න බැරි වුණා කියලා. මුෆාසත් මේ වෙලාවේ සරාබිගේ එයාගේ සම්බන්ධේ ටකාට කියන්න උත්සාහ කරනවා. හැබැයි ටකා එයා කියන කිසිම දෙයක් මේ වෙලාවේ ඇහුවේ නැහැ. කට්ටිය ඊට පස්සේ ආයෙමත් එයාලගේ ගමන පටන් ගත්තා. ටකත් ඉතින් එයාලගේ පස්සෙන්ම යන ගමන් සුදු සිංහයන්ට පාර හොයාගන්න ඕන සලකුණු තැනින් තැන තියලා ගියේ. කට්ටිය මේ විදියට දුර බැහැර ගෙවාගෙන අන්තිමේටම ආවා මිලේලේ කියන පාරාදීසයක් වගේ තැනට. එතන ගහකොළ වතුර සත්තුන්ගෙන් පිරිච්ච හරිම ලස්සන තැනක්. ඒ වගේම රෆීකිට හම්බුණා එයාගේ දර්ශනවල තිබ්බ විශාල ගහත්. ටික වෙලාවක් යනකොට මෙතන හිටිය සත්තු ඔක්කොම මුෆාසා ළඟට එකතු වෙන්න පටන් ගත්තා. එයාලා මුෆාසාව හොඳට දන්නවා. ඒ වගේම මුෆාසාගේ පස්සෙන් සුදු සිංහයෝ එළවනවා කියලාත් දන්නවා. දැන් මේ සත්තු ඔක්කොම බය වෙලා ඉන්නේ මුෆාසාගේ පස්සෙන් ඒ කට්ටිය මෙහෙටත් එයි කියලා. මුෆාසා කිව්වේ බය වෙන්න දෙයක් නැහැ. අපි අපේ පාරවල් මකලා දැම්මා. මිලේලේ වලට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා. මුෆාසට ඒක කියලා කට ගන්න හම්බුනේ නැහැ. සුදු සිංහයෝ ටික මිලේලේ වලට ආවා. සුදු සිංහයා මේ වෙලාවේ කිව්වේ අනිත් සත්තුන්ට බය වෙන්න දෙයක් නැහැ. මට ඕන මුෆාසව විතරයි කියලා. ඒත් එක්කම මුෆාසා රෆීකිට කිව්වා එයාගේ සංඥාව ඇහෙනකන් ඉන්න කියලා. සරාබිත් මෙතනින් ගියා මෙතන තව සිංහ දේනුවන් ඉන්නවා මම එයාලව හොයාගන්නම් කියලා. මුෆාසා ඊට පස්සේ සුදු සිංහයා ඉස්සරහට ගියා එයාත් එක්ක හැප්පෙන්න. මුෆාසා එතකොට තමයි දැනගත්තේ මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ ටකා කියලා.
මුෆාසා ඒත් එක්කම සුදු සිංහයත් එක්ක හැප්පෙන්න පටන් ගත්තා. හැබැයි යාට ඒක ලේසි වැඩක් උනේ නැහැ. මුෆාසා ඒක හින්දා මෙතනින් පැනලා දුවන්න පටන් ගත්තා. ඒත් ඉතින් මේ සුදු සිංහයත් එක්ක දුවන එකත් එච්චර ලේසි වැඩක් උනේ නැහැ. මුෆාසා ඊට පස්සේ කොහමරි දුවලා මේ සිංහයව කන්දෙන් පල්ලෙහාට දාලා මෙතනින් ඉක්මනට පැනගත්තා. සරාබිත් මේ වෙනකොට අනිත් සිංහ දේනුවන්ව හොයාගෙන. හැබැයි ඒ අය බයයි මේ සුදු සිංහයොත් එක්ක හැප්පෙන්න. මොකද යාලා ගොඩක් ශක්තිමත් කියලා. ඒත් එක්ක මේ කට්ටියට ඇහුණා මුෆාසා හයියෙන් ගොරවන සද්දයක්. එයා ඒ විදිහට ගොරවලා හැම සතෙක්ගෙම අවධානය එයාගේ පැත්තට හරවගත්තා. මුෆාසා මේ සත්තුන්ට කිව්වේ සුදු සිංහයොත් එක්ක කරන සටනට එයාත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි සත්තු කිව්වේ ඇයි අපි ඔයාට උදව් කරන්නේ? මේක ඔයාගේ සටනක් නේ කියලා. මුෆාසා ඊට පස්සේ ලස්සන කතාවක් කරලා මේ සතුන්ට තේරුම් කරලා දුන්නා සුදු සිංහයන්ව පරාද කරන එකේ වැදගත්කමයි එකමුතු වෙලා සටන් කරන එක ගැනයි. සත්තුත් ඒ කතාව අහලා මුෆාසත් එක්ක මේ සටනට එකතු වෙන්න ඒකෙන්ම කැමති වුණා. සත්තු ඊට පස්සේ එකතු වෙලා සුදු සිංහ දේනුවන්ට එල්ලවෙලව පහර දෙන්න පටන් ගත්තා. සුදු සිංහ දේනුවන්ටත් දැන් කරන්න දෙයක් හිතාගන්න බැහැ. මුෆාසා ගිහිල්ලා ආයෙමත් කන්ද උඩ හිටිය අයත් එක්ක සටන් කරන්න පටන් ගත්තා. හැබැයි ඒ සටන ඉවර වුණේ මුෆාසා එතන තිබ්බ ගුහාවක් ඇතුළට වැටිලා. වැටුණ පාරට මුෆාසට කරදරයක් වුණේ නැහැ. හැබැයි සුදු සිංහයා පල්ලෙහාටත් ඇවිල්ලා කොල්ලට හොඳටම පහර දෙන්න පටන් ගත්තා. දෙන්නගේ මේ සටන ගොඩක්ම දරුණුවට ගියා. ටකත් ඉතින් බයගුල්ලෙක් වගේ හැංගිලා මේ සටන දිහා බලාගෙන හිටියා. හැබැයි ඉතින් එයාට ටිකෙන් ටික මුෆාසා ගැන දුක හිතෙන්න පටන් ගත්තා. ඒක හින්දා එයාත් ළඟට ගිහිල්ලා මුෆාසාව බේරගන්න හදනකොටම සුදු සිංහයාගේ නියපොතු පාරක් ටකාගේ ඈ හරහා යන්න වැදුනා. කොහමරි ටකා එමත් නැගිටලා මුෆාසත් එක්ක එකතු වෙලා සුදු සිංහයාට පහර දෙන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් එළිය සටනත් දරුණුවටම යන්න පටන් ගත්තා. හැබැයි එක පාරටම පොළොව දෙදරන්න පටන් අරගෙන මුෆාසලා ඉන්න කන්ද කඩන් වැටෙන්න පටන් ගත්තා. ඒ කඩාගෙන වැටිලා හින්දා මුෆාසලා හිටිය තැනට තඩි ගලක් කඩන් වැටිලා මුෆාසවයි සුදු සිංහයවයි පහළ තිබ්බ ගැඹුරු වතුර වලක් ඇතුළට ඇදගෙන වැටුණා. දෙන්න ඉතින් ඒත් සටන් කර කර වතුර ඇතුළටම යන්න පටන් ගත්තා. ඒත් එක්කම උඩ තිබ්බ තවත් ගලක් මේ වතුර වල ඇතුළටම කඩාගෙන වැටුණා. කොහමරි මේ වෙලාවේ මුෆාසට දැනුණා එහෙම ගලක් එයාලා ඉන්න පැත්තට එනවා කියලා. කොල්ලා කරන්නේ ගල ලං වෙනවත් එක්කම සුදු සිංහයව ඒ පැත්තට තල්ලු කරලා දාන එක. මුෆාසා ඒ කරපු වැඩෙන් සුදු සිංහයා ගලත් එක්කම වතුර ඇතුළට ඇදිලා ගියා. මුෆාසා ඊට පස්සේ ඉක්මනටම ආයෙමත් ගොඩබිම පැත්තට ගියා. ගොඩබිම හිටපු ටකත් මුෆාසට උදව් කරා ඒ වතුර වලෙන් ගොඩට එන්න. සරාබිත් ඒත් එක්කම මුෆාසා ළඟට දුවගෙන ආවා. මේ ගුහාවෙන් එළියට ගිය මුෆාසා ළඟට සත්තු ඔක්කොම එකතු වෙලා එයාලගේ ඔළුව නමලා ආචාර කරලා මේ හැම සතෙක්ම පිළිගත්ත එයාලගේ රජතුමා මුෆාසා කියලා. හැබැයි මුෆාසා රෆීකිට කිව්වේ මගේ ඇඟේ තියෙන්නේ රාජකීයලේ නෙමෙයිනි කියලා. රෆීකි එතකොට මුෆාසට කිව්වා ඔයා ඒ රජකම උපයගත්තා. දැන් ඔයා තමයි මිලේලේ වල රජ්ජුරුව කියලා. අනිත් හොඳම දේ තමයි මුෆාසගේ ඇත්ත අම්මවත් එයාට මෙහෙ ඉඳලා හම්බ වුණා. හැබැයි මුෆාසගේ තාත්තා නම් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. ටික වෙලාවක් යනකොට ටකත් මුෆාසගේ ඉස්සරහට ආවා. එයා කරපු දෙයට මුෆාසගෙන් සමාව ඉල්ලගෙන. සාසුනන් කිව්වේ එයා කරපු වැරැද්දට ටකාව මෙහෙන් පිටුවහල් කරන්න ඕන කියලා. හැබැයි ඉතින් මුෆාසා එහෙම කරේ නෑ. එයා රජ වෙලා ඉන්නකන් එයාගේ සහෝදරයාටත් මෙතන තැනක් තියෙනවා කියලා අනිත් සත්තුන්ට කිව්වා. ඒත් මුෆාසා ඒ කවදාවත් එයාට එයාගේ නම කියලා කතා කරන්නේ නැහැ කියලා කිව්වා. ටකත් ඒක අහලා එහෙනම් මට ස්කා කියලා කියන්න කිව්වා. ස්කා කියන්නේ කැලල කියන එකට. ඒ නම කිව්වහම එයා කරපු වැරද්ද හැමදාටම එයාට මතක තියෙයි කියලා. අපි එහෙනම් ආයෙමත් එමු රෆීකිගේ මේ කතාව අහන කියාරා පැටියා ළඟට. එයා මේ වෙලාවේ රෆීකිට කියනවා මට මගේ සීයව මුණ ගැහෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. රෆීකි එතකොට කිව්වේ රජ්ජුරුවන්ගේ ගල උඩට ගිහිල්ලා අහස බලන්න. ඔයාට එයාව බලා ගන්න පුළුවන් වෙයි කියලා. කතාවේ ඉන්න මුෆාසත් කන්ද කඩන් වැටුණට පස්සේ හැදුන ගල උඩට ගිහිල්ලා එයාගේ තේජාන්විත ගෙරවිල්ල සත්තුන්ට පෙන්වන්න පටන් ගත්තා. අපේ පුංචි කියාරත් ඒ විදියටම ගල උඩට ගිහිල්ලා ගොරවන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට කියාරා දැක්කා මුෆාසගේ රූපේ අහසේ වලාකුළු වලින් මැවිලා පේනවා.
ඒ විතරක් නෙමෙයි කියාර මේ වෙලාවේ දැක්ක එයාගේ තාත්තා සිම්බත් ආයෙමත් මේට ඇවිල්ලා කියලා. හැබැයි එයා ඇවිල්ලා තියෙන්නේ තනියම නෙමෙයි කියාරගේ අලුත් සහෝදරයත් එක් කරගෙනම තමයි. ඉතින් ඒ විදියට මේ ලස්සන කතාව ඉවර වෙනවා. අලුත් කතාවකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.